මේෂ ලග්නෙන් උපන් ඔබට 2026 පෙබරවාරි මාසයේ ඉඳලා ඉදිරියට කොහොමද මේ වර්ෂයේ ඔබට සාර්ථක කරගන්න කරන්න ඕනි වත්පිළිවෙත් සහ විශේෂ උපදෙස් මේ හැමදේම මේ වීඩියෝවේ අන්තර්ගත වෙනවා. මේ වීඩියෝ සම්පූර්ණයෙන්ම නැරඹුවොත් ඔබට මේ වර්ෂය සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. මේෂ ලග්න ඔබට මේ වර්ෂය සඳහා පොදුවේ කෙටියෙන් පලාපල විස්තරය කිව්වොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පෙබරවාරි මාසයේ මුලින් ඉඳලා ඔබේ වෘත්ති අංශයේ පිබිදීමක් දැක ගන්න පුළුවන්. විශේෂයෙන් මේ මාසයෙන් පසුව ඔබේ ඇතිවන ගුරුමාරුවත් එක්ක නව රැකියාව අවස්ථාවගේ මුසස්වීම් පව ලබා ගැනීමේ අවස්ථාව පවතිනවා, වාසනාව පවතිනවා. පෙබරවාරි මාසයේ ඉඳලා අප්‍රේල් මාසය දක්වා කාලය තරමක් කාර්යබහුල කාලයක් නිසා අධිකව වැඩ කරන්න ඒ වගේ මානසික පීඩනය පවා තරමක් දැනෙන්න පුළුවන් කාලයක්. මේ මාසයෙන් පසුව ව්‍යාපාර කරන අයට සහ ස්වයං රැකියා කරන අයට ඉතා සුබ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. ආයෝජන වලින් පවා ලාභ ලබන්න පුළුවන් කාලයක්. මෙතන සිට අපි ඔබට මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ ඉඳලා ඉදිරි කාලය සඳහා පලාපල තත්ත්වය මේ විදිහට කතා කරන්න පටන් ගමු. මම ඔබට පලාපල අංශ කිහිපයක් ඔස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රැකියාව සහ ව්‍යාපාරය වගේම ඔබේ ආර්ථික තත්ත්වය සහ ඔබේ ධනය කොහොමද පවතින්නේ, මූල තත්ත්වය කොහොමද, ඒ වගේම අධ්‍යාපනයෙන් ඔබට සාර්ථකත්වයන් ලබා ගන්න පුළුවන්ද, ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්ද, ඒ වගේම ප්‍රේමය සහ ආදරය, විවාහය මෙන්න මේ කරුණු ගැන ඔබට කොහොමද ඔබේ ග්‍රහ තත්ත්වය අනුව පවතින්නේ, ඒ වගේම විශේෂයෙන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය කියන මෙන්න මේ කරුණු ගැන කතා කරනවා. මේ වීඩියෝ අවසන් වෙනකම් බලන්න. මේ ඔබට 2026 වර්ෂයේ අතිසාර්ථක ජයග්‍රහණ ගෙන වර්ෂයක් බවට පත් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. මුලින්ම අපි කෙටියෙන් ඔබේ මූල තත්ත්වය කොහොමද කියන එක කතා කරමු. ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරනකොට ඔබ මේ වර්ෂයේදී තරමක් කල්පනාකාරී වෙන්න ඕනි. විශේෂයෙන්ම ඔබ අනවශ්‍ය විදම් පාලනය කිරීම පුරුද්දක් විදියට පෙබරවාරි මාසයේ ඉඳලවත් පටන් ගන්න ඕනේ, ආරම්භ කරන්න ඕනේ. මේ වර්ෂයේ පුරාවටම ඔබේ අධික වියදම් ස්වභාවය පෙන්눔 කරන නිසා ඔබ තරමක් දුරට හෝ අනවශ්‍ය වියදම් පාලනය කිරීම මේ වර්ෂය සාර්ථක කරගන්න ප්‍රධාන විදිහටම බලපාන කරුණක්. ඒ වගේම ඔබ දැනගන්න ඕනේ තවත් විශේෂ කරුණක් තියෙනවා. හදිසි ධන ලාභ අපට මේ වර්ෂයේදී ලබා ගන්න අවස්ථාව පවතින ඉඩකඩ තියෙනවා. ඒත් එක්කම ඔබ ණයට දීමින් සහ අනිත් අයගේ ණයවලට හෝ වෙනත් කුමන දෙයකට වුණත් ඇපවීමෙන් තරමක් දුරට වළකින්න ඕනේ. මේ අවස්ථාවන් වලින් ඔබට යම් යම් හානි සිදු වී හැකි බැවින් ඔබ මේවා ගැන සැලකිලිමත් වෙන්න. මේවා ගැන සැලකිලිමත් වීම මේ වර්ෂයේ ජයග්‍රාහී බවට පත් කරගන්න හේතු වෙනවා. ඒ වගේම විශේෂයෙන් වසරේ මැද භාගයේදී ස්ථාවර තැන්පතුවක් හෝ දේපලයක් පිළිබඳව ඔබට තීරණ ගන්නවා නම් මේ තීරණ ගන්න සුබ කාලයක්. මේ කාලය තුළ ගන්න තීරණ ඔබේ ජීවිත ජයග්‍රහණ වලින් අවසන් කරන්න හේතුවක් බවට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ මේවා ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. දැන් අපි ඔබේ මූල්‍ය තත්ත්වය ගැන විස්තරාත්මක පලාපල විග්‍රහයට යමු. මේ වසරේ පෙබරවාරි මාසයේ ඉඳලා ඉදිරි කාලයේදී ඔබට වියදම් අධික නමුත් ඇත්තටම ආදායම් මාර්ග විවෘතව පවතින කාලයක්. ඒ නිසා අනවශ්‍ය විදිහට බය වෙන්න ඕනේ නැහැ. ඔබේ ආර්ථිකය බිඳ වැටේ කියලා ආර්ථිකය බිඳ වැටෙන්නේ නැහැ. නමුත් ඔබ අධික වියදම් නැත්නම් අනවශ්‍ය වියදම් කියන මෙන්න මේවා පාලනය කිරීම මේ වසරේ ආර්ථිකය ගොඩනගන්න ඔබ හිතනවා නම් ඒවා වැදගත් කරුණු. ඒ නිසා ඒවට විශේෂ අවධානයක් යොමු කරන්න. ඔබට පෙබරවාරි මාසයේ ඉඳලා අප්‍රේල් මාසය දක්වා කාලය කොහොමද කියන එක කතා කළොත් මේ කාලය තුළ ඔබට විශාල හානි සිදුවෙන කාලයක් නන් නෙමෙයි. නමුත් මිශ්‍රඵල දෙන කාලයක් කියලා තමයි පෙන්눔 කරන්නේ. හදිසි වියදම් මෙන්ම අනපේක්ෂිත සුළු ලාභ වුණත් ඔබට ලබන්න පුළුවන්. අත්තේ ඇති මුදල් නාස්ති නොකර ඔබ කලමනාකාරීව වියදම් කිරීම මගින් තමයි මේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලයේදී ඔබට සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. ඒත් එක්ක මම ඔබට මැයි සහ අගෝස්තු දක්වා කාලය කොහොමද කියන එක ගැන තමයි කතා කරන්න යන්නේ. මැයි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය ඔබට වාසනාවන්ත කාලයක්. මේ කාලයේ පුරාවට ඔබට ගුරු ග්‍රහයාගේ බලපෑම අධිකව පවතින නිසා නව ආදායම් මාර්ග වගේම නව ආයෝජන අවස්ථා පවා නිර්මාණය වෙන කාලයක්. මෙන්න මේ කාලයට ඔබ මුලින් සූදානම් වුණොත් පෙබරවාරි සිට මම අර කියපු ආකාරයට ඔබ ආර්ථික කළමනාකරණය කිරීම කියන එක කළොත් ඔබට මේ කාලයේදී හොඳ ආයෝජන වලට යන්න පුළුවන්. ඒ නිසා අර වසර මුලදී ඔබ මේ වීඩියෝ බලලා ඉවර වෙලා ඔළුව හදාගෙන මෙන්න මේ තත්ත්වයන් වලට සූදානම් වෙලා ඉඳියොත් තමයි ඔබට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මූල්‍ය තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කරන අවසාන කරුණු විදිහට මම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් කාලය දක්වා කොහොමද කියන කාරණාව. සැප්තැම්බර් මාස සිට දෙසැම්බරය දක්වා කාලය ඔබට ආර්ථික ස්ථාවරයක් ඇති කර ගන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙනවා නම් දේපල යාන වාහන සම්බන්ධ ගනුදෙනු එහෙම කරන්න මේ සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලය ඒකට ඉතා හොඳයි. මේ කාලයේදී ඔබ සිද්ධ කරන දේපොළ වෙළඳාම් වෙන්න පුළුවන්, යාන වාහන වෙළඳාමක් වෙන්න පුළුවන්, නැත්නම් යාන වාහන මිලදී ගැනීමක් වෙන්න පුළුවන්. මේ ඕනෑම අවස්ථාවකදී ඔබට වැඩි වාසිය ලබා ගැනීමේ හැකියාව අවස්ථාව පවතිනවා. ඒ වගේම මේ කාලයේදී ඔබට නිවසේ හෝ පවුලේ විශේෂ උත්සව ආදී සංවිධානය වෙන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ සුබ කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ යම් තරමක හෝ මුදල් ප්‍රමාණයක් අතේ තියාගෙන ඉඳියොත් ඒ කාලෙ වෙද්දී ඔබට උත්සව ආදී එන තැන්වලදී ණය ගැනීම වගේ දේවල් වලට යන්න ඕනේ වෙන්නේ නැහැ. ඒතර ආර්ථික ස්ථාවරය කියන ඔබට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා වසර මුලේ ඉඳලා ඔබ හොඳ
ආර්ථික ස්ථාවරයක් හදාගන්න අවශ්‍ය විදම් පාලනය කරලා ඉවර වෙලා ඔබ හොඳ ආර්ථික ස්ථාවරයක් වසර මුලදී අනිවාර්යයෙන්ම හදාගන්න ඕන. විශේෂ කාරණයක් විදිහට මම ඔබට සඳහන් කරන්න ඔබට මූල්‍ය වාසි ලබා ගන්න පුළුවන් ආර්ථික වාසි ලබා ගන්න පුළුවන් අංශ කිහිපයක් ඔබට යම්කිසි ආයෝජනයක මගහැරී තිබුණා නම් පැරණි ආයෝජනයක් අමතක වී තිබුණා නම් මෙහෙම මෙන්න මේ වගේ අමතක වී ගිය පැරණි ආයෝජන වලින් ඔබට ධනෙ ලැබීමේ අවස්ථාව පවතිනවා. ඔබ හිතන ඔබ රක්ෂණයක්ම දාලා තියෙනවා. රක්ෂණ වලින් වන්දි වගේ දේවල් ඔබට ලැබෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම මුලින් සඳහන් කළා වගේ ඔබ දේපොළ ගනුදෙනු හෝ යාන වාහන සම්බන්ධයෙන් ගනුදෙනු කරනවා නම් ඒ වුණොත් ඔබට විශාල ලාභ ලබන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ වගේම ඔබ විදේශගත වී සිටින කෙනෙක් නම් විදේශයන් සමග ගනුදෙනු කරනවා නම් ඔබට විදේශයන් මගින්ද ධන ලාභ ලැබීමේ අවස්ථාව මේෂ ලග්න හිමි ඔබට පවතිනවා. ඔබ රැකියාවක් හෝ වෘත්තියක් කරන කෙනෙක් නම් ඔබට උසස් වීම ඒ වගේම වැටුප් වැඩිවීම වගේම ඔබ විදේශීය රැකියාවකට එමෙ ඉල්ලුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වර්ෂයේදී ඔබේ සිහිනය සැබෑ කරගැනීමේ අවස්ථාව පවතිනවා. අඟහරුවාදා හා සිකුරාදා කියන දින දෙක ඔබට ඉතා වැදගත්. ඔබ ගිවිසුම් අත්සන් කරනවා නම් අලුත් වැඩක් පටන් ගන්නවා නම් මේ දින දෙකේ ඔබ මොනවා හෝ දෙයක් පටන් ගත්තොත් ඒ දී ඔබට සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබ යම් දෙයක් පටන් ගන්නවා නම් උත්සාහ කරන්න මෙන්න මේ දවස් දෙකෙන් එකක පටන් ගන්න. මේ වර්ෂයේදී ඔබට සුබදායක ප්‍රතිඵල ලබා ගන්න මේ දවස් දෙකේ පටන් ගන්න ඕනෑම දෙයක් හේතු වෙනවා. මේෂ ලග්න හිමි ඔබට මම කතා කරන්න යන්නේ ආදරය සහ පෞල් ජීවිතය ගැන කොහොමද පෙබරවාරි මාසයේ ඉඳලා ඉදිරියට කියවෙන්නේ කියන එක. මුලින්ම බලන්න යන්නේ ආදරය සහ පෞල ගැන ලග්නෙන් කියවන විදිහ මොකක්ද කියලා. පෞල් ජීවිතයේ සාමය සහ සතුට පවත්වා ගන්න ඔබට ඉවසීමේ වැඩ කරන්න වෙනවා. මේ කාලයේ පුරාවටම ඉවසීමේ වැඩ කිරීම පෞල ඇතුළේ ඔබේ සාමය සතුට සිනහව ආදරය පැතිරිලා ඉතිරිලා තියෙන අනිවාර්යම බලපානවා. මේ වසරේ අගෝස්තු දක්වා කාලය සහකරු හෝ සහකාරිය සමග තරමක් දුරට මතභේද ඇති වෙන්න පුළුවන් කාලයක්. මතභේද, ගැටුම්, වාද විවාද මේවා ඇති වෙන්න පුළුවන් කාලයක්. මෙන්න මේ කාලයෙන් පසු අගෝස්තු මාසයෙන් පසුව ඔබට තියෙන සියලුම කරදර බාධක නැති වෙලා යනවා. ඒ නිසා මෙන්න මේ කාලයේදී ඉවසිලිවන්තව දේවල් හැසිරවීම අතිශයම වැදගත්. ඒ නිසා මේව ගැන අවධානය යොමු කරන්න. එහෙනම් අපි ආදර සම්බන්ධතා සහ පෞල් ජීවිතය ගැන සවිස්තරාත්මක තොරතුරු කතා කරමු. මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මාර්තු දක්වා මාසවලදී කලින් මතක් කරපු ආකාරයේ සුළුසුළු මතභේද විශේෂයෙන්ම සැකයේ මත පදනම් වෙලා තමයි බොහෝ වෙලාවලදී ගැටලු ඇති වෙන්නේ. අනවශ්‍ය ලෙස සහකරු හෝ සහකාරිය පාලනය කරන්න ඔවුන් ගැන සැක කරන්න යන්න එපා. මෙන්න මේ තත්ත්වය නිසා ඔබට බොහෝ ප්‍රශ්න ඇති වෙන්න අවස්ථාව තියෙන නිසා මේක ගැන සැලකිලිමත් වෙන්න. මේ මාසයෙන් පසු කාලයේදී ගුරු ග්‍රහයාගේ සුබ දෘෂ්ටිය ඔබට වැටෙන නිසා බිඳී කිය සබඳතා නැවත ඇති වෙන්නත් ඒ වගේම ඔබට ඇති වෙලා තියෙන ගැටලු සැක සංකා මේ සියල්ලම නැති වෙලා යන්නත් මේ කාලයෙන් පසුව ටික ටික ඔබේ ස්ථාවරය පැමිණීමට නියමිතයි. ඒ වගේම නව සම්බන්ධතා සඳහාත් මේ කාලය ඔබට ඉතාමත් හොඳයි. විශේෂයෙන්ම අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලයේදී නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීමේ ලොකු ප්‍රවණතාවයක් පවතිනවා. මෙන්න මේ කාලය ඇතුළත පවතින ප්‍රේම සම්බන්ධතා දීර්ඝකාලීන විවාහය දක්වා පවා ගමන් කිරීමේ අවස්ථාවක් තියෙනවා. පෞල් ජීවිතයේදී තරමක් දුරට ඔබට වගකීම් වැඩි වෙන කාලයක් නිසා ටිකක් ශ්‍රමය වැය කරන්න සිද්ධ වෙනවා. පෞලේ සාමයේ සමගිය වෙනුවෙන් ඔබට තරමක් දුරට හෝ ඔබේ කේන්තිය, ආවේගය මේ වගේ දේවල් පාලනය කරගන්නම ඕන. ඉවසීමෙන් කටයුතු කරන්න ඔබ වැඩිහිටියන්ගේ උපදෙස් වැඩිහිටියන්ගේ ආශිර්වාදය වගේ දේවල් ලබා ගන්න. මේ වගේ දේවල් කරොත් ඔබට මේ වර්ෂයේදී මේ ඇති වෙන්න පුළුවන් ගැටලු බොහෝමයක් නවතා දමා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කිව්වොත් එහෙම දරුවෙක් සිටින අයෙක් නම් ඔබ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ගැන ඒ වගේම සෞඛ්‍ය වෙනුවෙන් වසරේ මැද භාගයේදී ටික වැඩිපුර අවධානය දෙන්න ඕනි. මෙන්න මේ කාලයේදී ඔවුන්ට වැඩිපුර අවධානයක් ඔබ දුන්නොත් එහෙම ඔවුන්ගේ ජයග්‍රහණ ඔබට ඉක්මනින් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් පවතිනවා. පෞල් ජීවිතය සාර්ථක කරගන්න ඔබට තවත් විශේෂ උපදෙස් කිහිපයක් දුන්නොත් එහෙම පළවෙනි දේ තමයි ඔබ වචනය පාලනය කරගන්න. මේ වචනය නිසා ඔබට ඉක්මනින් කෝපය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අනවශ්‍ය විදිහේ ගැටලු රාශියක් පෞලේ අයත් සමග ඇතිවීමේ අවස්ථාවක් පවතිනවා. පෞලේ අයත් එක්ක ගනුදෙනු කරනකොට කතා කරනකොට ඔබ වචන භාවිතය ගැන වැඩිපුර සැලකිල්ලක් දක්වන්න. කිසිම වෙලාවක පෞලේ වීරයා වෙන්න යන්න එපා. අවශ්‍ය තැන් වල ඔබ අඩියක් පස්සට අරගෙන එයාලත් එක්ක සුහදව ගනුදෙනු කරන්න උත්සාහ කරන්න. ඊළඟට අපි ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරමු. සෞඛ්‍ය තත්ත්වය ගැන සාමාන්‍යයෙන් අපි සමස්තයක් විදිහට කතා කළොත් හිසේ කැක්කුම ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ අධික උෂ්ණත්වය නිසා ඇතිවන රෝග ගැන ඔබ තරමත් සැලකිලිමත් වෙන්න ඕනි. එහෙනම් අපි දීර්ඝව ඔබේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියන එක ගැන කතා කරන්න ගමු මෙතෙන් සිට. මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට ඉදිරි කාලයේදී ඔබ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතනවා නම් අනිවාර්යයෙන්ම මානසික සහ ශාරීරික කියන මේ අංශ දෙක ගැනම මධ්‍යස්ථ අවධානය යොමු කරන්න ඕනි. මොකද මේ අංශ දෙකෙන් ඔබට තරමක් දුරට පීඩා පවතින බැවින් මේ අංශ දෙකම සමසේ අවධානය යොමු කිරීම වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න හේතු වෙනවා. විශේෂයෙන්ම සඳහන් කළොත් හිස ආශ්‍රිතව රෝගාබාධ තරමක් දුරට වැඩි වෙන්න පුළුවන්. ඔබට ඉරුවාරාදේ වගේම ඇස් පෙනීමේ දුර්වලතාව වගේ දේවල් පවතිනවා නම්
මේ වසරේ වැඩ අධික ස්වභාවයත් එක්ක මේ රෝගාබාධවල යම් වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අංශ ගැන ඔබ වැඩියෙන් සැලකිලිමත් වෙලා ඇස් හිස වගේ ස්ථාන රෝගාබාධ තත්ත්වයන් දැනනවා නම් ඒවට ප්‍රතිකර්ම කලීම කරගන්න ඔබට සුබදායක තත්ත්වයන් ගේන්න හේතු වෙන්න පුළුවන්. මේ වසර පුරාවටම උෂ්ණාධික රෝග තත්ත්වයන්ගෙන් පීඩා ඇති වෙන්න පුළුවන් නිසා සමේ බිබිලි වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මුත්‍රා රෝග, ආමාශයගත රෝග වගේ දේවල්, විශේෂයෙන්ම ગેස්ට්‍රයිටිස් වගේ රෝග එහෙම ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිසි වේලාවට ආහාර ගැනීම, පෝෂ්‍යදායී ආහාර ගැනීම, මේ වගේම ශාරීරික සුවතාවේ තියාගන්න ඔබ උෂ්ණය පාලනය වෙන කැම ಜಾති වගේ ඒවා ඒ කාලවලදී ආහාරයට ගැනීම අතිශයම වැදගත්. මේ දේවල් ගැන වැඩිපුර සිහිය තියාගන්න. ඒ වගේම ඔබ තියුණු ආයුධ භාවිත කරනවා නම්, ඒ වගේම වේගයෙන් රිය පැදවීම වගේ දේවල් කරනවා නම් මෙන්න මේ අය පෙබරවාරි මාසයේ සහ ජුලි මාසයේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න, විශේෂයෙන් ප්‍රවේශම් වෙලා වැඩ කටයුතු කරන්න. ඔබට හානි වීමේ යම් අවස්ථාවක් පවතින නිසා ඒ සුළුවෙන් තකන්න එපා. වසරේ අගභාගයේදී තරමක් දුරට ඔබට කොන්දේ හෝ පාදවල ස්නායු ආශ්‍රිත රෝගාබාධ හෝ සුළු වේදනා තත්ත්වයන් ඇති විය හැකි. මෙන්න මේවා ගැන සැලකිලිමත් වෙන්න. මේෂ ලග්න ඔබ මේ දක්වා පලාපල විස්තරය ඇහුවනම් දැන් ඔබට තේරෙනවා ඔබට යම් ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. එහෙනම් අපි කතා කරමු ඔබට මේවට කරන්න තියෙන ප්‍රතිකර්ම මොනවද කියලා. ඔබ දිනපතා උදෑසන හෝ රාත්‍රී කාලයේදී අභිසම්විධාන පිටු සජ්ජායනා කිරීම හෝ ශ්‍රවණය කිරීම කරන්න පුළුවන් නම් ඔබට මේ දින අපල තත්ත්වය මගහරවා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔබ වැදගත් සම්මුඛ පරීක්ෂණ, ඒ වගේම හිතන්න ව්‍යාපාරික ගනුදෙනු වලට නව රැකියා අවස්ථාවක් ගන්න පුළුවන්. මේ වගේ සුබ දෙයකට ඔබ යන විටදී ඔබට රතු වර්ණයේ මිශ්‍ර ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන් නම් ඔබට වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අඟහරුවාදා දිනවල පක්ෂීන්ට, සත්තුන්ට ආහාර පාන, ජලය වගේ දේවල් ලබා දෙන්න පුළුවන් නම් ඔබට මේ තියෙන කුජ අපල තත්ත්වය සමනය කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා මෙන්න මේ දේවල් කරනවා නම් ඔබට ඔබේ අපල වලින් සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ වසර පුරාවට ඔබට ගුරුගේ බැල්ම තියෙන නිසා කහපැහැති මල් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන් නම් ගුරුගේ ආශිර්වාදය ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට ගිලනුන්ට උපස්ථාන කරන්න පුළුවන් නම්, ලේ දන් දීම වැනි දේවල් කරන්න පුළුවන් නම් මේ වර්ෂයේදී ඔබට බලපාන අපල තත්ත්වයන් සමනය කරගැනීමේ හැකියාව තියෙනවා. මේෂ ලග්න හිමි ඔබ මේ වසරේදී මෙන්න මේ කියන කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනි. මේ ඔබ වෙනුවෙන් කරන පලාපල විග්‍රහය මෙතනින් අවසන් කරන. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන පණිවිඩයක් තබන්න. ඔබේ ගැටලුවට විසඳුමක් ඉක්මනින් ලබා ගන්න පුළුවන්.